අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ low quality phone වලටත් high quality phone වලටත් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් පිළිම සුපිරි වීඩියෝ එඩිටිං ඇප් එකක් ගැන. එහෙනම් තවත් කතා කරගෙන නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ සුපිරි එඩිට් ඇප් එක මොකක්ද කියලා. ඔය App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා type කරන්න ucut කියලා. ඒකල ඔයාලට මේ application එක බලා ගන්න පුළුවන්. මම මේක දැනටම download කරලා තියෙන්නේ. ඒ හින්දා අපි app එකට ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි ඔයාට පේනවද මෙතන ප්ලස් අයිකන් එකක් එක්ක නිව් ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. මේ පහලින් පෙන්වන්නේ මම කලින් කරපු ප්‍රොජෙක්ට් වර්ග එඩිට් කරපු වීඩියෝ වර්ග. ඔයාට මෙතන AI ෆීචර් එකක් පවා බලා ගන්න පුළුවන්. හරි මම දැන් මේ නිව් ප්‍රොජෙක්ට් කියන එකට යනවා. මම මෙතනින් කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ තියෙන ඊතලය ඔබන්න. හරි දැන් ඔයාට මේකේ පේනවා ඇති එක එක ෆීචර්ස් ගොඩාක් අපිට හම්බෙලා තියෙනවා. හරි ඔයාට පේනවාද මෙතනින් මියුසික් පවා ඇඩ් කරගන්න පුළුවන්. ෆිල්ටර්ස් දාන්න තියෙනවා. ඉෆෙක්ට් වර්ග දාන්න පුළුවන්. ටෙක්ස්ට් දාන්න පුළුවන්. ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන එන්හෑන්ස් කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. මේක එක එක දේවල් ගොඩාක් අපිට කරගන්න පුළුවන්. හරි ඔයාට මෙතන මේ වීඩියෝ එක සිලෙක්ට් කරාම ක්ලිප් එක සිලෙක්ට් කරාම තව ඔප්ෂන් වගේක් එනවා. ඔයාලට පේනවාද මෙතන එක එක කැප්ෂන් දාන්න පුළුවන්. මම මෙතනින් වීඩියෝ එක කට් කරලා පෙන්නන්න. හරි මම මේ ඉස්සල්ලාම කෑල්ලට ඇනිමේෂන් එකක් දාලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති ක්ලිප් එකකින් මාරු වෙන්න වගේ මේ ඇනිමේෂන් එක ගොඩක් ලස්සනට වැඩ කරනවා. අපිට ඕන ගානට වීඩියෝ එක ක්‍රොප් කරගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ෆීචර්ස් මේ ඇප් එකේ අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක රොටේට් කරගන්න පවා පුළුවන්. හරි ඔයාලට පේනවාද මෙතන රෙකෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාගේ මොකක් හරි වීඩියෝ එකකට රෙකෝඩ් කෑල්ලක් මදි නම් ඒ කියන්නේ ඔඩියෝ එකක් මදි නම් ඔයාට මෙතනින්ම රෙකෝඩ් කරලා ඒක මේ වීඩියෝ එකට ඇතුළත් කරගන්නත් පුළුවන්. ඔයාට පේනවා ඇති මෙතන උඩ සේව් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටච් කරාම ඔයාට පේනවා ඇති මේකේ රෙසලූෂන් එකේම ෆ්‍රේම් රේට් එකේම තෝරන්න පුළුවන්. මෙතන සේව් කියන එක දුන්නාම අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට සේව් වෙලා පෙන්නනවා. ඉතින් ඔයාම දකින්න ඇති ගොඩක් ඉක්මනට සහ පහසුවෙන් මේ වීඩියෝ එඩිට් ඇප් එකෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම අද මේ ගෙනාපු වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වුණා නම් පහළින් ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න මතක කරන්න එපා. ඉතින් ඔයාට වීඩියෝ එක ගැන හිතන දේත් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ටෙක් වීඩියෝ බලන්න කැමති නම් කවිස් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් තවත් brand new tech video එකකින් හම්බ වෙමු කවිස් ටෙක්නොලොජි YouTube channel එකේ.